අද අලුත් කඩේකට ඇවිල්ලා තියෙනවා අපි මේ ඉබ්බාගමයි තියෙන අපේ දෙවෙනි ෂොප් එක. මුදලාලි කියයි විස්තරේ කොහෙද තියෙන්නේ මේ මොනවද ගන්න තියෙන අයිටම් හරි මේ මුදලාලි කියන්නකෝ අපිට අලුත් කඩේ විස්තර ටික කොහොමද? අපි දෙවෙනි කඩේ දැනටමත් ඕපන් කරලා මම හිතන්නේ මාසයක් විතර තියේ. අපි දැන් ගොඩක් කටියට අපිව දන්නවා. ඒ කියන්නේ ඉබ්බාගම ඔන්ලයින් බිස්නස් කියනකොට YouTube එකේ TikTok එකේ Facebook එකේ එහෙම අපි දාලා තියෙන හින්දා බොහෝ කටියට ගොඩක් කටියට මේ අපේ කඩේ දන්නවා. ඒ වුණාට සෙකන්ඩ් කඩේ දෙවෙනි කඩේ දාලා තියෙන එක මම හිතන බොහෝ දුරට කටියට දැනුවත්කමක් නැතුව ඇති මම හිතන්නේ. ඒ අපි දාලා තියෙන ෂොප් එක වෙන කොහෙවත් නෙවෙයි. ඒ කඩේත් එක්කම පල්ලෙහා තියෙන්නේ. ඉබ්බාගම ආදර්ශ මහාවිද්‍යාල ඉස්කෝලේ පිට්ටනියත් එක්කම තියෙන උඩ තට්ටුවේ අපේ පළවෙනි කඩේ. ඒකත් එක්කම පල්ලෙහා තියෙනවා. ඒ කියන්නේ කඩේකට ගේකට එහා පැත්තේ තියෙනවා. ලොකු දුරක් නෙවෙයි. හැබැයි පාරට පේන්න වගේ අපි දාලා තියෙනවා මේ ෂොප් එක. අපි උඩ තට්ටුවේ තියෙන කඩේ ලොකුවට මේ පාරට පේන්නේ නැති හින්දා අපේ වැඩිපුර මේ කුරියර් ඕඩර් එහෙම එන හින්දා ගොඩක් කට්ටිය ඉතින් අර ඕඩර් කරලා ගන්න හින්දා අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ උඩ තට්ටුවේ. දැන් ගොඩක් මේ අපිට ගොඩක් කට්ටිය කිව්වා පල්ලෙහා පාර අයිනේ තිබ්බනම් ලේසි අපිට හොයාගන්න ලේසි කියලා අපිට ගොඩක් කට්ටිය කතා කරලා තිබ්බ හින්දා දැන් අපි ඒ කඩෙත් එක්කම පල්ලෙහා අපි දාලා තිනවා වෙනම ෂෝරූම් වගේ එකක් දාලා තිනවා. ඒක තමයි ඔයාලට පේන්නේ සාමාන්‍යයෙන් බලන්න මේකේ රොඩ් අයිටම් තියෙනවා අපි ගාව මැෂින් අයිටම් තියෙනවා ලුවර් අයිටම් තියෙනවා. ඒකට දාන මාළු අල්ලන්න තියෙන සෑම දෙයක්ම අපි ගාව දැනට ගන්න පුළුවන් මේ ෂොප් එකෙන්. අනිත් එක විසිදැල් වර්ගයක් තියෙනවා. විසිදැල් වර්ග තියෙනවා. අනිත් එක එළන දැල් වර්ගත් අපි ගාව තියෙනවා. ඩිස්කෝ දැල් එළන දැල් එහෙමත් තියෙනවා මේ කඩේ. බොහෝ දුරට සාමාන්‍ය වැඩිපුරම අපිට මේ ෂොප් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි TikTok එකේ දාන ඔෆර් දාන අර මේ පැකේජ් දාන අර රොඩ් අයිටම් මැෂින් අයිටම් මේවා තමයි වැඩිපුර මේ ෂොප් එකේ අපි මේවා කරලා තියෙන්නේ. ඒ හින්දා ඉබ්බාගම ආදර්ශ මහාවිද්‍යාල ඉස්කෝලේ පිටණියත් එක්කම තියෙන්නේ අපේ ෂොප් එක.